පාර ගොඩක් සවුත්තුයි. මම අර කට්ටිය දාලා මේ ආවේ මම ෆෝන් එක දුන්නේ නැති එයාලට වීඩියෝ කරන්න කියලා. අන්නර ඉඳන් ආව එන්න කන්දක අර මේ ආවේ. මම තනියෙන් ආවේ අර කට්ටිය දැන් පයින් එනවා ඇති. මේ පේනවනේ. මම පොඩ්ඩක් අර කට්ටිය එනකම් පොඩ්ඩක් පයින් ගිහලා පෙන්නන්න. බොරු නම් පාර දැන් මේ පැත්තට යන්න ටිකක් අර ලේසි වගේ මට පේන විදියට. අර පල්ලා යන ආපුඩි ගණන් එන. හරි අමාරුයි හොඳක් තියෙන මේ පැත්තේ පායලා තියෙන ඉන්න හොඳයි. මේ පේනවනේ. තනිකර එන රූස්ස කැලයක්. හැබැයි ගෙවල් තියෙනවා. අලිත් එනවා. ගෙවලුත් තියෙනවා. මේ පේනවනේ. කොහමද කියලා. කෙලේ. අලියෙමත් ඉන්නවා. මේ කොහමද? අගල සයිස් එක. ආන් පල්ලා ලිඳකුත් තියෙනවා. වතුර ප්‍රී මේ කට්ටියට ජලය ප්‍රී. පේනවද? එන්න මූකලාන වගේ කැල. බලන්න. අර පේනවනේ. අර ඔක්කොම අර හැරිලා ඇවිල්ලා තියෙන්නේ. අර ආර දිගේ ඔක්කොම හැරිලා ඇවිල්ලා තියෙන්නේ. තනත් වතුර නෑ අර වෙහි කාලටම තමයි හැරිලා තියෙන්නේ. නැත්තම් වතුර ගන්න නම් බටයක් දාලා තියෙන්නේ බෑ. බලන්න මේ කට්ටිය ගම්මිරිසෙම හිටවලා ලස්සන තියෙන මේ පැත්තන දැන් මෙතන එහාට නම් පාර හොඳයි වගේ අර කට්ටිය දාන් ගියා හැකි. ඇවිල්ලාම බැරිම තරම් නතර ඉරෙත්. ඔව් ගොඩක් අමාරුවෙන් ආව උඩට ගියා නම් ලේසි ඊට පස්සේ මෙතන දාලා නතර කරා ඉතින් කට්ටිය එනකම්. අද අලුත් වීඩියෝ එකක් ගෙන ආවේ. මේ ලස්සනයි නේද කොහොමද පාලම. රජ කාලේ ගහපු එකක් කියන්නත් බෑ. ඉතින් සුද්දුන්ගේ කාලේ ගහපු එකක් තමයි කියන්න තියෙන්නේ. මේ පාලම. ඒ කාලේම තමයි යන්න බය. ඇයි මේ කඳු පහත් වෙනවනේ. මේ ගල් ගැලවෙනවා. යාළුවෝ එනම් පේන්නවත් නෑ තාම. හරියට නගින්නම එනවා අර දැක්කනේ. ඔය එන්නේ කට්ටිය. අර පේනවා ඇති. දැන් පේනවනේ කට්ටිය එනවා. අර එන්නේ. මාන්තිත් ඇති හති දාගෙන එනවා ඉතින් කට්ටිය. පේනවද? අර ගල් වලක් තියෙනවා. සද්ද ඇහෙන්නේ නැහැ. මට නම් පේනවා කියන්නේ සාමාන්‍යයෙන් පේනවා. මම ඕක පුළුවන් වුණොත් අරේ තනක් තියෙනවා. මම කන්දක් උඩකට ගිහිල්ලා මම පෙන්නන්නම් මේ පැත්ත. බලමු. අන්න. ඉදිලාද? අන්න. යාමක් ගැන කටු අනෝද නැහැ වැලි අනෝද? ඔව්. වැඩන්න සත්තු කාලේ විසි කරා. විසි කරා. ඔව්. සිලව කාලේ සත්තු කාලේ විසි කරා. හරි. එන. අදටත් ඇති එහෙනම්. අන්න බංගුවේ වීල් එක ඉස්සලා තිබ්බේ එහා පැත්තේ. හරිද? දැම්ම ගෙනාව මේ පැත්තට. ආවෙත් මේකේ දිගේම තමයි. එකනේ මේ ඉදස්සල මේ යාළුවෝ ටිකක් ඉන්නවා. සමහරතාව කොට නැත්තන් දදා ආව කොමාරි මේ පැත්ත. දැන් අපි යන්නේ පාරේ මේ පැත්තෙන්. ආඩ මම එහා පැත්තෙන් එන පාර පෙන්වන්න බැරුණා. පස්සේ වෙලාවක පෙන්වන්න. නේ? ඔව් කිලෝමීටර් 400ක් විතර ආවා. මේ පේනවනේ. ඕකෙන් තමයි අපි විල් එක ආවේ දැන්. හරි නේද? දැක්කද අර කට්ටියක් ඇවිල්ලා දැමුත්. ගඟේ ආවා. මේ බැලුව මේ. රජ කාලේ වැඩ මේවා. රජ කාලේ වැඩ. කට්ටිය යනවා. ටිකට් එහෙම නම් තාම කඩන්නේ ඔන්න මම අදක් ගෙනාව අලුත් වීඩියෝ එකක් මේ ලස්සන පාලමක්. මේ පාලමට මම හිතන්නේ අවුරුදු ගාණක් පරම්පරා ගාණක් තියෙන පාලමක් මේක. මේ ලස්සන කුඹුරු යායක්, වැල් යායක් එක්ක මේක ඉස්සර සුද්දෝන්ගේ කාලේ හදපු පාලමක් මම දන්න තරමින්. හැබැයි වර්ෂයක් කියන්න මම දන්නේ නැහැ. බලන්න කොහමද කියලා. මේ ලස්සන පාලම කියන්නේ මම ආවෙත් එන දුෂ්කර පැත්තකින් මම ඔයාලට පාරවල් වලින් පෙන්නුවේ නැහැ. මම පස් වෙලාව සම්පූර්ණ වෙන යන පාරවල් පෙන්වන්න. එන හරි අමාරු කාලෙකින් තමයි මම ආවේ.
දැන් මේ පාරක් හදලා තියෙනවා අර අතන පේනවා ඇති පාරක්. ඒ පාරෙන් දිමුලන මස්පන්න පැත්තට යන්න පුළුවන්. මෙගඩ පැත්තට ගත්තට මේ ඉන්නේ වියලුවේ ආසනේ කෑල්ලක් මං ඉන්නේ. මේ පැත්තෙන් ගියොත් බෝගඩ පැත්තට යන්න පුළුවන්. මම මේ ඉන්න විදිහෙන් බලාගෙන යනකොට වම් පැත්ත ගත්තොත් බෝගඩ කියන්නේ මේ පැත්තෙන් බෝගඩ කන්දේ ගෙදර ඒ පැත්තෙන් හාලියල්ලට යන්න පුළුවන්. මේ මෙතනින් එහාට පටුයි. මේක විල්ලෙකුත් යන්න පුළුවන් කියලා කියනවා. හැබැයි පේන අනුව නම් පුළුවන්. මම තා පොඩ්ඩකින් අරන් එනවා පාල් මෙහා කොන්ට ගිහිල්ලා කොහමද කියලා බලලා. මම නිකන් බලන්නේ අර දෙන්නේ තුන් දෙනෙක් යවුවා කොහමද කියලා පොඩ්ඩක් බලන් එන්න කියලා. බලන්න ඕනේ මේ ලස්සන උමාවයි කියන්නේ මේක තමයි. අර හාලියල්ලෙන් නෙවෙයි පෝල්පල වැලිමඩ පෝල්පලෙන් බදුළු පාරේ හරවලා ප්‍රොජෙක්ට් එකක් කරලා දෙනවා. අම්මන්තොට පැත්තට යනවා වතුර ගෙනියනවා. දැන්ට වැල්ල වයර ගිහින් තියෙන එකත් ඒ වගේ මේ කොහමද මේ සමහර තැන්වල මැද නෑ මේ ඔයාලට යට පේනවා ඇතිනේ එච්චර ජම්බුරද කියලා මේ එවුනා මේක ලස්සන බලන්නකෝ මේ පාලම මාත්‍යක් හිමින් හිමින් යන්නේ මොකද ඇදෙන වැටුනොත් එම් බිමනේ අල්ල ගන්නවත් යන්නේ නැහැ ඉතින් කොහමද කියලා බලන්නකෝ බලන්න මේ වතුරේමත් තියෙන හොඳට මේ අර මේ පැත්තේ වතුර තියෙනවා මේ පැත්තේ වතුර තියෙනවා අර ඉන්න ජම්බුරා තියෙනවා මේ පැත්තෙම නම් ගොඩක් ජම්බුරා වගේ අර හරිද මේ පැත්තෙමුත් යන්න පුළුවන් මට මතකයි එක සැරයක් මං ඇවිල්ලා තියෙනවා මේ පැත්තට මේ පැත්තෙන් වාහනේ නතර කෙරේ කොහොද කියලා මට හරියට මතක නෑ ඒගොල්ලෝ අර පැත්තෙන් අලුතෙන් පාලමක් හදපු ඉන්න තමයි මං අද ඒ පැත්තෙන් ආවේ නමුත් ඒ ගොඩක් දුෂ්කර වුණා බලමු මේකෙන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා මට වීල් එක පස්සේ එහෙම වුණොත් මේකෙන්ම දාලා ගියා නම් ගොඩක් ළඟයි බලන්න ලස්සන පාලමක් නේද මම එයා පැත්තටම ගිහලා ඔයාලට පෙන්නන්නකෝ නැත්නම් මම යම් වීඩියෝ එකේ කොහොමද කියලා බලන්න මේ පල්ලම මේ මාත්නියම් බයින් බයි යන්නේ මේ ඉතර දම්පු කොටක් තියෙනවා මෑතකේ දම්පු කොටක් තියෙනවා සමහර කොට දිරලක් තියෙනවා ඒකයි දැන් ටිකක් බය තියෙන්නේ එකක් හරි කැල්ල මේ වුණ දැන් මේ ටික නම් හොඳයි වගේ මේ අර සමහර තැන් ඒ දිරලා තියෙනවා ඒක දෙක අවුලක් නැහැ දැන් මැරෙන්න එකපාරයිනේ ඒකෙන්ද බය නැහැ යන ඕන දණක නෑ අර තුන් දෙනෙක් ගියානේ ඒකින් කොහොමත් වෙන්නේ වැරණ එකක් නැහැ මේ ලොකු කෑලි නෑ මේකේ පේනවද මේ මේක සුද්දුන්ගේ කාලේ ගහ මේ හදපු පාලමක් මොනවාට හදුවත් දන්නේ නැහැ ඉතින් මේකේ එන්න යන පාරක් නෑ හදලා නෑ පාලමක් විතරයි තියෙන්නේ හැබැයි ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ මම මෙහෙ ඇවිල්ලා තියෙනවා ඒකින්ද මම කිව්වේ එදා ආවෙත් අපි කැලෑ පාරවල පයින් හැබැයි දැන් ඔය වහන වෙලාවට මේ ටිකෙන් මේ වීල් යන්න බෑ මේ කෑල්ලක් නෑ මෙතන නේ කෑල්ලක් නෑ දැක්කද ලස්සනයිනේ මේ හැරට එන්න පුළුවන් වගේ පුළුවන් මේකට දාගත්තා නම් ගිය හැකි තවක් කට්ටිය ඇවිල්ලා බලන්න දැක්කද කට්ටිය එනවා ඉඳලා ඉල්ල මේක බලන්න මේ පල්ලා ගඟ පැත්තට යන්න තියෙන පාරක් මේක ලස්සනයිනේ